කොල්ලෝ කෙල්ලන්න කියන්නේ උඹලගේ ජීවිත ගොඩාක් නැසුනේ ඔය ෆෝන් එක නිසා. උඹලගේ හිතේ ගොඩාක් රාගය ආවේ ෆෝන් එක නිසා. උඹලගේ හිත ගොඩාක් නොසන්සුන් වුණේ ෆෝන් එක නිසා. අම්මට තාත්තට සලකන වෙලාවල් ගොඩාක් අඩු වුණේ ෆෝන් එක නිසා. ගෙදර අතුපතු ගාලා වත්තක් පිළිවෙතක් කරන අවස්ථාව අහිමි වුණේ ෆෝන් එක නිසා. පාඩම් වල ගොඩාක් අහිමි වුණේ ෆෝන් එක නිසා. අනියම් සම්බන්ධතා මිනිසුන් ගැති වුණේ ෆෝන් එක නිසා. අනුන්ගේ තියෙන දහජරා වාතා විච්ච ඔක්කොම දැනගත්තේ ෆෝන් එක නිසා. පවුල් කඩාහිරුනේ ෆෝන් එක නිසා. රෑ නිදියන්න තියෙන වෙලාව අඩු වුණේ ෆෝන් එක නිසා. ඇඟට පතට පණ නැතුව නිකම් මන්ද පෝෂණේ හැදුනේ වුන් වගේ උඹලගේ ශරීරපත් උනේ ෆෝන් එක නිසා. අඩුම තරමේ. පෝරිසාදයා මිනී මැරුවත් දහන් හඩට සාදුකාර දුන්නා වගේ උඹලා සෑයක් ළඟට එනකොටවත් ඔන්නෝක ඕෆ් කරගනින්න. බනහන බන මඩුවෙත් ෆෝන් එක ඕෆ් කරගනින්න. පෝරිසාදෙක් වෙලා දහන් හඩට සාදු කිව්වා. අත් දෙක එකතු කරලා. මේ සෑයක් වටේ දුවේ පුතේ ඔය ෆෝන් එක කොහේ හරි පස්ස පැත්තක ගහගෙන අත් දෙක එකතු කරලා සාදු කියාගෙන බලයන්න. උඹලට නම් දකින්න පුළුවන් කවදා